මේ තියෙන්නේ හිස් කැන්ටින් වලින් ගත්ත පියර එක. Hello, good evening. අද දවසේම ගෙදරට වෙලා හිටියේ. ඒක නිසා පොඩ්ඩක් කම්මැලිකමකට පොඩ්ඩක් ආවා සෙන්ටර් එක පැත්තට. සෙන්ටර් එක පැත්තට එනකොට මට සෙට් වුණා. මට මතක් වුණා මේ කෑන් එකක් දැකලා මෙහි තියෙන සිස්ටම් එක. මෙහි මේ empty can වලට සල්ලි දෙනවා. empty can වලට සල්ලි දෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් මේ තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ මේ උතන ගහලා තියෙනවා 715 කියලා ඉවල්ලා. 715 කියලා ගහලා තියෙනවා. මේ ඒ වගේ කෑන් වලට සල්ලි දෙනවා. මේ empty can මේ බීලා සමහර කට්ටිය හරිය මෙහි කෑන් දාලා යනවා. ඒ වුණාට මේ හැමතැනම නෑ. ඉතින් එහෙම මේ මොකද මෙහි සමහර කට්ටිය ඒක හොයනවා මේ කියන්නේ සමහර කට්ටිය නම් ජොබ් එකක් විදිහට මේ කෑන් අහුල්නවා. මාත් මෙහි ආවපු මුල්ම දවස්වල අපි දවස් 4-5ක් මේ සමාන සතියක් විතර ආව මේ කෑන් හොයන්න. හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. හොඳ ගාණක් කියන්නේ යුරෝ 5ක් 10ක් විතර එහෙම හොයාගන්න පුළුවන්. වට්ට සීතලක් තියෙන්නේ. ඉතින් තව කෑන් එකක්. මේකේ තියෙනවා 715ක්. එහෙම මේ බීලා හරිය මෙහි තැන් වල දාලා තියෙනවා මේ කෑන්. පට සීතල තියෙන්නේ මේ මම හිතන්නේ 3ක් හරි 4ක් හරි තියෙන එළිය සීතල. අනික මේ මං ඉන්න සිටි එකේ මේ සෙන්ටර් එක ඇවිල්ලා සාමාන්‍යයෙන් රෑ 6-7න් පස්සේ නිකන් කර්ෆියු දාපු වගේ. මිනිස්සු නෑ. මේ අපේ ගමේ තංගල් ටවුන් එකේ ඉන්නවා මීට වැඩිය. බලන්න. මේ දැන් වෙලාව 7:00 වගේ. ටිකක් බිසි ටයිම් එකක් නේ. උනාට මේ බිසියක් නෑ. ඒ කියන්නේ මම මෙහි සිස්ටම් එක මෙහි සිස්ටම් එක සිකුරාදා උන් සෙට් වෙනවා. සෙනසුරාදා සෙට් වෙනවා. ඉරිද බොන්නේ නෑ. ඉරිද කෙලින්ම වැඩට යන බලාගෙන තමයි ඉන්නේ. ඒ වගේ සිස්ටම් එකක් තමයි තියෙන්නේ. දැන් මේ ආපු එකේ මම මේ වගේ කෑන් ටිකක් හොයලා අපෝ කියන්නේ මේ පොඩ්ඩක් මම මේ වීඩියෝ එක නිසාම කෑන් 3-4ක් හොයලා සාමාන්‍යයෙන් මේ බියර් එකක් ගන්න පුළුවන් යුරෝ 1ට වගේ. සාමාන්‍යයෙන් බියර් 2කට විතර කෑන් දෙකක් හොයා ගන්න පුළුවන්. අතන ඉන්න බෑ මේ සීතලයි මේ මම ග්ලව්ස් උත් දාන්න නැතුව මුකුත් දාන්න නැතුව ආවේ. ටිකක් අමාරුයි සීන් එක. අතන තමයි ට්‍රේන් ස්ටේෂන් එක තියෙන්නේ. ඕම තමයි විස්තරේ. හරි මම කෑන් චුටක් අහුල් වෙලා ආයි වීඩියෝ එක කන්ටිනියු කරන්න. මේ මෙතන තියෙනවා පබ් එකක්. ෂුවර් එකටම මේ පබ් වල මේ හරියම මේ තියෙන්නේ. බීපු අය ඔහොම තියලා තියෙනවා ඉතින්. ඊට පස්සේ ඔහොම ගන්න තියෙන්නේ. ඔහොම ඉතින් බලන්න උදේ පොඩි රවුමක් දාලා බියර් එකට සෙට් වෙන්න බියර් එකට හරි මොන හරි මගුලකට සෙට් වෙන්න මේ බෝතල් දෙක තුනක් තියෙද කියලා ඉවරලා. බෝතල් නෙමෙයි ටින් මට වචන කියවෙන්නේ නැහැ. බුද්ධ සීතලක් තියෙන්නේ ආ. දැන් නම් අද්දිගත් ගල් ගහිලා දැන් විනාඩි 30ක් විතර මම මේ කරා ඇවිද්දා. මට මෙතන තියෙනවා වයින් බෝතලයක්. වයින් මොනවද මන් දන්නේ නැහැ. වෙයි එක නම් ගහලා නැහැ. මේකේ සමහර ඒ වගේ තියෙනවා මේ
ගහලා නැහැ එහෙම මේ දින ගාන. ගොඩක් දිනේමයි ගාන ගහලා තියෙන්නේ 7 15ද 20ද. ලොකු බෝතලයකට 740ක් දෙනවා. ලොකු මෙගා කොකාකෝලා වගේ සයිස් එකට 740ක් දෙනවා. අනිත් දැන් ඇති. අමාරු. දැන් මේකත් දාගන්න බෑග් එකට. දැන් තියෙනවා මේවා දාන්න වෙනම මේ මොනවද මේකත් අහුලපු ටින් දාන්න වෙනම තැනක් තියෙනවා. තැනක් තියෙන එකක් නෙමෙයි වගේ තැන් ගොඩක් තියෙනවා. ඒක දැන් මෙතනට දාන්න පුළුවන්. මේ පේන්නේ එකක් ගගහ යනවා. ඕකත් කොහේ හරි උදාලා යනවා. අර යන්නේ අර ඩයල් එක ඌ ඒක හිමීට කොහේ හරි දාලා යනවා. ඌගේ පස්සෙන් කියනවා ඒකත් ගන්න තිබ්බා. හරි දැන් මම ගිහින් දාපු තැනට මේ ටින් දාන්න තැනට ගිහින් ඉවරලා මේ වීඩියෝ කන්ටිනියු කරන්න. මේ තියෙන්නේ හින්දපු ටින් ටික. මෙතන ටින් තියෙනවා 10ක් 15ක් විතර තියෙනවා. හරි එතන ගිහින් කන්ටිනියු කරමු. දැන් ඇවිල්ලා ඉන්නේ ඒ ටින් දාන මැෂින් එක ගාවට. මේ තමයි මැෂින් එක. ඒ මැෂින් එකට ටින් දාන්න ඇවිල්ලා ඉන්නේ. මුන්දෙන්න දැම්මට පස්සේ වෙලා යන්න ඕන දාන්න. මේ මැෂින් එකෙන් ඊට පස්සේ මෙන්න දුන්නා අපි දන්න භාෂාව ඉංග්‍රීසි කියලා. හරි. ඊට පස්සේ දැන් තියෙන්නේ මේ ටික මෙහෙම තියාගත්තා වෙන්න මේ ආකාරයට. මෙහෙම දාන්න තියෙනවා. මේකේ 715ක් කියලා දාලා තියෙනවා. මම දැම්ම අන්න ඉතල වටන 715. ඒක ගන්න. යූරෝ 1.715. ඊට පස්සේ මේව කරා රිසිට් එක ගත්තා. මෙතනින් ආව රිසිට් එක. මේක තමයි දැන් මෙතන යූරෝ 1.715ක් තියෙනවා. මේ තමයි මැෂින් එක. සෝරි යූරෝ 1.750. දැන් මේ යූරෝ 1.750න් ඒ බෑග් එකක් දාමු මේකට. දැන් මේ යූරෝ 1.715න් මේ යූරෝ 1.750න් අම්මට ඉතින් මම පොඩි කෑන් 10යි එක මොනවාද ලොකු ග්ලාස් එකක් ඔය හින්දලා මේකේ තියෙන 30ක් 40ක් වගේ වෙලාව. දැන් මේකෙන් මම හිතන්නේ ගන්න පුළුවන් මේ වෙලාවේ බලමු බියර් එකක් ගන්න. බියර් විතරම නෙවෙයි ඉතින් ගන්න පුළුවන් ගන්නව නම් අල්ල ගන්නත් පුළුවන්. උනට අල්ල ගෙදර තියෙනවා. අල්ල ලුණු ඒකත් ගන්න පුළුවන්. අල්ල ලුණු යෝගට් ආමනම් ඕන රෙද්දක් ගන්න පුළුවන්. ඒ වුණාට මේ වෙලාවේ බලමු ගන්න තියෙන්නේ මොනවද කියලා.
මේක තමා ලිකර් සෙක්ෂන් එක. මේව ගන්න බෑ 1.50ට. මේක ගන්න පුළුවන් මේක 1.39යි මේකත් තමයි කවුරුද හොඳ එකක් තිබ්බා කමන්න මේ තියෙන්නේ හිස් කැන්ටින් වලින් ගත්ත පියර එක. මේකයි තව සත කීයද ඉතුරුනේ? සත 20ක් ඉතුරු වුණා. හරි. එහෙනම් ඒක තමයි මට කියන්න ඕනේ මේ වීඩියෝ එකේ. එහෙනම් බයි.